අර මේ පැත්තට දෙන්න. එහෙම දැන් ගන්න. ලොකුට දින්න හොඳ. ඔව්. තවම ලොකුට දින්න. ඔව් ඔව්. එහෙම දැන් හදන්න. යකට ඔක්කොම. වාදයෙන් යකට. ඔව්. මෙහෙම ඉතින් ආනහර හැම එකම හම්බෙන්නේ නැහැ. මොකද හැම අපි අපන්න පුළුවන් ඒවා. හරි. කල්දු කියන. ලොකු කැරි පොඩි නැත්නම් අමාරු. බම්බල යකට පොඩියට පෙවුනේ. හරිද? එහෙනම් අපි යමු හොදනවා බලන්න. මේකේ වතු දැන් ඔහම යමු අත පොඩ පයින්. මේ ඔළුව දිහා. ඔතන යකඩ තියෙන හොඳේ ඔළුව පැලේ විතරක් අම්මේ යකඩ තන කරලා. අපි කන්නේ කීතලයි කියන්නේ. නෑ. අර වතුර රස් නෙමෙයි මේ බිත්තිය රස්නේ. ඔය ඒගොල්ලන්ට ඔහොමනේ බඹ 8ක් කියන්නේ. ඒගොල්ලෝ ඩඩක් ගාගෙන ඔය වගේ. මොකද ආබැයි මේ පරම්පරාව කියන පස්සේ තා පරම්පරාවක් නැහැ. ඒක කියන්න ඕනේ. ඊළඟ පරම්පරාවේ තියෙන ඔෆිසර් කියලා. ඊළඟ කියලා කියන අපි ඔකට. ඔය ඊළඟ අපි හොදනවා. සමහර තියෙන ගුණ සමහරට නැති වෙන බල කොහොමද පොඩි පොඩි කැලේ තියෙනවා මේ ප්‍රයෝජන ගන්න බැරිවත් තියෙන සමහර. කිරි බෙට්ටක් වගේ තමයි තියෙන්නේ. පෝල් සීල් බෙට්ටේ වගේ තමයි. ඔව් සපාය වල තියෙන්නේ වැලි කියන්නේ ඒක. හඳුනන වතුර පාන. මෙන්න මේවා. අර වලේ වතුර පාන. ක්ලීන් බෝඩ්. ඔව් ඒක මේ අවුට් බෝඩ්. එන්න කරා ගන්න වීඩියෝ. ඕක වෙනසකුත් තියෙන එකක් කියලා දෙන්නම්. දැන් අපි සපාය රුබීස් වගේ පාවිච්චි කරන ලොකු වට්ටියක් දැකලා ඇති මම හිතන්නේ. ඒ වට්ටිය එකිනෙකාට මේ සම්බන්ධයි. ඉඩ නැහැ. වතුර විතරයි එළියට යන්නේ. ඕකේ අර ගල් ලොකු නිසා අපි සූර්යය පාවිච්චි කරනවා. වෙනද ඒක. එකම ක්‍රියාව තමයි වෙන්නේ. දියනයි මිනිහා ඒකේ තර හොම්බලානේ. මේ ඔය කියන්නේ ඔය ගැලි ඒකට පාවිච්චි කරනවා. දැන් ඔය මාස්යක් එකමාර කරලා ගැලි පිල් ඇතුලේ. ඒක අදිනවා. ඒක බලන්න ඕනේ. දැන් ඔගේ ගල් තියෙනවා අපි බලන්න ඕනේ. බලමු දැන් තියෙන ගල් තියෙනවා. නිල් පාටයි සුදු පාටයි. ඒකල පුච්චනවා. මේ පුච්චන්නේ. පුච්චන්නේ ගෙවුඩ වගේ. කරමු. නැහැ. මේ තියෙන අන්න තියෙන ගල්. මේ තියෙන ඔන්න ඕක එක ගලක්. මේ තියෙන තව අන්න මේ තියෙන මේක ඒව මොනවද කරන්නේ මේක සුදු බල මෙන්න මෙතන බලන්න මේක සුදුයි මේක ලාල් නිලයි තද නිලෙන් නැහැ මේ මේ තියෙන මෙන්න නිල ෂයින් එකක් එනවනේ ඔව් ෂයින් එක මේක ස්වභාවිකයි මේක ෂයින් එකක් එනවනේ මේක ඔව් ඒක ස්වභාවිකයි මේක ෂයින් එකක් එනවනේ ගන්න ඕන වීඩියෝ එක අල්ලපන් මේවා දැන් කියන්නේ ඔව් මේක කීයද මහත්තයා මේ සාමාන්‍ය ඔක පැත්තකට මේක ඉතින් ඕක මට නම් ගණන් කියන්න තේරෙන්නේ නැහැ අර ඒ ගිල බලමු सामान्य इतिन angkat gelak tuh. Itin ෂයින් එක. ඉතින් ෂයින් එක කොහොමද? ඒක නිල් පාටම වෙනවා. අවුවට අල්ලම මේ නිල් පාට උතේ. නේ මත ගන්න කියන්නේ අර පාසානම රජිනම තියෙනවා. මේ තයයක් කියන්තිය දැන් මේ ගල පිහිටීම අනුව මේක මෙන්න මේ තියෙන්නේ මෙන්න මෙහෙම ඒවා අපව කොරපුතු වගේ මෙහෙම කොරපුතු අපි කියන පෙල්ස් පාක් කියලා ඔව් මේකත් මේක නේ මම අදහස් කරන්නේ දැන් මේක මෙහෙම තියෙන සත අපි මෙහෙම කැබිසෝන් මේ අර්ධ ගෝලාකාර විදිහට කපන්නේ එතකොට පාට ඔක්කොම තේරෙනවා හැබැයි සපායල එහෙම නැහැ සපායල තියෙන ස්ට්‍රේට් ලයින් තියෙන මෙහෙම ලයින් හරි
මේකේ ලස්සන ඉන්නේ කැම්පිටෝල්. මොකද ආරමුල එක ලයින් එකේ තියෙන්නේ. ඌතා ගැහ වගේ ඒක. අරක ලයින් 6ක් තියෙනවා. ස්ටාර් සප්ලයි. ඒ ගන්න නම් කැම්පිටෝල් විදිහට කපන්නේ. අපේ කියලා අද වැඩේ දෙන්නේ. මේ විදිහට කපන්නේ. බහුලව ලැබෙන ගල් වර්ග. නමුත් මෙතනදී අපි මේ කරන අනිත් ඔක්කොම මෙහි නෑ. සමහර විට කලාතුරකින් එකක් දෙයක් හම්බ වෙනවා. කලාතුරකින්. අර කතරගම හම්බුණා. ඒ වගේ තියෙනවා. සමහර වෙලාවට මේවා කීයද? දැන් ඒව නම් මෙන්න මේක තමයි කපල උපදැම්ම අනිල් පාට වෙනවා. ඒකෙම අර තියෙන සුදු පාට. මේවා ඉතින් බ්ලූ සපා, යෙලෝ සපා, මේ ඇමතිස් ගල්. ඉතින් මේ වගේ තමයි තියෙන්නේ ගල්. මේ වෙලාව මෙහෙ කපන එක. මේ ඔක්කොම අපේ ආයතනයේ තමයි වැඩපලේ තමයි කෙරෙන්නේ. නමුත් මේ ගල් විතර මෙතන කැපෙනවා. නමුත් අපිට තව ලොකු වැඩපලක් තියෙනවා. ඒක තමයි ඩුවල් බලු හදනවා. මියුසියම් පීසස් කියලා මියුසියම්. කියන්නේ මේ වගේ වටිනාකම තියෙන මේවයි මේ බලන්න මේක. අන්න හොඳ ගලක් හම්බුනේ. දැන් මේකේ පතුරු තියෙනවා. දැන් මේක හේතුවක් තියෙනවා. මේ මූන්ස්ටෝන් කියන්නේ මොනවද? මේ මූන්ස්ටෝන් කියන්නේ ලෝකෙටම ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ මීටියාගොඩ කියන ප්‍රදේශයේ විතරක් පොළොවෙන් හම්බ වෙන එක්තරා මැණික් වර්ගයක්. මේක නිර්මාණය වෙන්නේ මේ මැණික් මූන්ස්ටෝන් එක නිර්මාණය වෙන්නේ සඳේ කිරණ කෙලින්ම එම ස්ථානයට පදිත වීමෙන් කියලා බහුතර මතයක් තියෙනවා. එතකොට සඳේ කිරණ සඳ කෙලින්ම පදිත වෙන්නේ ලංකාවේ මීටියාගොඩ ප්‍රදේශයට. ඉතින් අපිට මේ අවස්ථාව බලන්න උදා කරලා දුන්නේ බේරුවල මෝටර්ස් අධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය. ඉතින් එතුමාටත් මේක අවස්ථාවක් කරගන්නව ස්තුති කරන්න අපිට මේ අවස්ථාව උදා කරලා දුන්නට. Thank you so much අයියේ.